ඇක්ෂන්. විකෝ මේ ඔන්න අද මට මාර සීන් එකක් උන හරිද? ඔන්න මම අද ඒක කියන්න ලෑස්ති. දැන් මම උදේ එනවා ඔෆිස් එකට එනකොට බස් දෙකක සහ ත්‍රිවිල් එක. හරිද? ත්‍රිවිල් කතාව මම පස්සේ දවසක් කියන්න. ඒක නෑ මෙච්චර නෑ. හරිද? දැන් මම නගින තැන ඉඳලා කොට්ටාවට බස් එකට ගන්නවා රුපියල් 85ක්. හරි? 85ක් ගත්තට පස්සේ මට 15ක් ඉතුරු දෙන්න ඕනේ. කොන්දොස්තර කියනවා මේ රුපියල් 5ක් නැද්ද මාරු? මොකෝ නෑ. 10ක් මොකෝ තියෙනවා 10ක් දුන්නා. 10ක් දුන්නාට පස්සේ මෙයා මට ඉතුරු දෙනවා රුපියල් 20ක්. හරිද? එතකොට කීයක්ද මට දෙන්න ඕනේ? හරිද? අතින් 85 ඉන්න රුපියල් 15ක් දෙන්න ඕනේ. එතකොට මම තව රුපියල් 10කුත් ගත්තාම මගෙන් එයා මට දෙන්න රුපියල් 20ක් ඉතුරු. හරි. ඔන්න එතකොට ඉතුරු කීයද කියලා බලන්න. දැන් මම යෝජනා කරන්නේ දැන් මේ දවස්වල රුපියල 2 3 4 5 ගන්න නෑනේ ටොපි එකක්වත් නෑනේ. එතකොට මම කියාජනා කරන්නේ බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 85 වගේ නවත්තන්න හොඳ නෑ. එක්ක 90 කරන්න ඕනේ. නැත්තම් ඔක 100ම කරලා දාන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් එක්ක බස් මගියට ඉතුරු සල්ලි හම්බෙන්න ඕනේ ගානට. හම්බෙන්නේ නෑනේ. ඕක හම්බෙන්නේ කන්ඩක්ටර්. මම කොන්දොස්තර කෙනෙක් ගුණ ඇහුවා මේ CTB වැඩ කරන මගේ මිත්‍රයෙක්ගෙන් දවසට බස් එකට මගෙන් සාමාන්‍යයෙන් කීයක් නගිනවද කියලා. සාමාන්‍යයෙන් 1000ක් 1500ක් ඇවරේජ් වෙන නගිනවලු. හරි? අපි කියමුකෝ රුපියල් 3ක් කොහොම ඉතුරු වුණා කියලා. රුපියල් 3 ගාන 1500ක් ගියොත් කීයද? අපි කියමුකෝ 1000ක් කියලා. රුපියල් 3000යි. එතකොට මේක CTB කරා රාජ්‍ය ආදායමට එකතු වෙන්න තියෙන එකක්. ලංකාවේ බස් කීයක් තියෙනවද CTB බස්? 15000ක් හොදු තියෙනවා. පෞද්ගලිකයන්ට 25000 දුන්නම ගාන එක මට හරියට මතක නැහැ. හරිද? ඔහොම ගානක් තියෙනවා. එතකොට රාජ්‍ය ආදායමට ගන්න පුළුවන් එක කවුද මිනිස්සුන්ට යනවා. ඒ කට්ටියටත් දැන් එතකොට තව එක්කෙනෙක් කිව්වා ඒ උනාට පවුනේ ඉතින් ඒ කට්ටිය හිටගෙනනේ යන්නේ. මං කිව්වා ඉතින් කොන්දොස්තරත් බස් එකේ ඉඳගෙන ගියොත් එහෙම. හරිද? ඒක මරු කතාවක්. කොන්දොස්තර බස් එකේ ඉඳගෙන ගියොත් එහෙම කොහොමද වෙන්නේ? ඉඳගෙන යනවා දියුණු රටවල් වල. තව අවුරුදු 7-800කින් මේ කොන්දොස්තර ඉඳගෙන යන්න පුළුවන් රටක් හැදෙන්නේ. හරිද? ඒක අපි බලමු. මේ මම ඉතින් මගේ යෝජනා මගේ මතය මොකක්ද දන්නවද? බස් ගාස්තු වැඩි කරනකොට 83 85 87 නෙවෙයි එක්ක 90 නැත්තම් 80 මේකේ තියන්න ඕන. මොකද කොහාටවත් යද රාජ්‍ය ආදායමක් වැඩි වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ නේ කවුද අතට යන්නේ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට නම් ඇත්තටම රුපියල් 3ක් හරි 5ක් හරි අපි අඩුවෙන් දෙන්නේ නැහනේ. බස් එකට දුන්නොත් ඒකට ඉල්ලනවනේ. 5ක් අඩුයි. 20 මේ 85යි එහෙම කියලා කියනවනේ නේ. අපි ඒකට අඩුව දෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට බැලන්ස් එකත් අපිට ගානට ඒ කට්ටිය දුන්නා නම් තමයි හොඳ. එහෙම නැත්තම් රාජ්‍ය ආදායමට මේක එකතු වෙන්නේ. ඒ කියන්නේ 85 නෙවෙයි 90 තියන්න. හරිද? තව කාරණාවක් කියන්නද? ලක්ෂ 200ක් හොරකම් කරනවලු CTV එකෙන් දවසට. මම නෙවෙයි කුමාර වෙල්ගම 2013. කොහොමද?